මෙන්න මේ කෙසෙල් මුව එක හරියටම දවස් 12කටත් වඩා ෆ්‍රිජ් එකේ හිටපු කෙසෙල් මුව එකක්. ඉතින් කෙසෙල් මුව දන්නවනේ. ටික දවසක් පරණ වුණාට පස්සේ ඉව්වට පස්සේ හරිම කැතයි කළුයි එහෙම. ඉතින් උයලා නම් කන්න හිතෙන්නේ නැහැ. බැද්දොත් නම් ඒ පාට කොහොමත් බැද්දාම වෙනස් වෙන නිසා හොඳයි. ඉතින් උයලත් කන්න අකමැති වෙලා බැදලා බදින්නත් අකමැති වුණාම මේ වගේ එකක් දැන් අපිට වගේ සතියකට සැරයක් නේ එළවලු වෙන්නේ. ඉතින් තව සතියක් බලන් ඉන්න ඕනි එනකම් විසි කරන්න හිතෙන්නේ නැහැ. එළවලු කිලෝ එකක් ගන්න රුපියල් 2000ක් විතර දීලා. ඉතින් ඔක්කොම හිතලා බලලා. ඉතින් මං වගේ ලෝභ හිතුනහම මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් මේ වගේ කළු වෙච්ච කෙසෙල් මුව එකකට. මේක කපනකොට මේ වගේ පාට වුණාට මේකේ අර කෙසෙල් මුව ඇතුලේ තියෙන අර රේණු ඒවා ඔක්කොම කළුයි. මං ගොඩාක් අයින් කරලා තමයි ගත්තේ. ඉතින් මේක මං සම්පූර්ණයෙන්ම හදාගෙන මේ විදිහට ටිකක් මේ රෙසිපිය හදලා ඉතුරු ටික මං තියා ගන්නවා බැදලා සම්බෝලේ ඒ වගේ දේවල් හදන්න. ඉස්සෙල්ලාම පොඩිවට කෙසෙල් මුව ටික කපාගෙන අර කහට යන වතුරෙන් දෙහි අනම්මනම් දාලා සෝදලා මං විනාඩි 2-3ක් මේ කෙසෙල් මුව එක සම්පූර්ණ මම මේ කෙසෙල් මුව ටිකම බ්ලාන්ච් කරගන්න හදන්නේ. උතුරන වතුර එකකට කහ ලුණු ගොරක කෑල්ලක් කුරුඳු කෑල්ලක් එහෙම දාලා. අමුවෙන්ම කෙසෙල් මුව එක කන්න අපහසු නිසා තමයි මෙහෙම කරන්නේ. ඒ වගේම අර තියාගන්න ටිකක් තව තියෙන්න කහට වෙන නිසා තමයි මම මෙහෙම ගන්නෙ. ඉතින් මේ විදිහට වතුරක ඉතුරුවට පස්සේ ඔයාගේ කෙසෙල් මුව ටික දාලා විනාඩි 5ක් විතර වගේ තියලා වතුර ටික පෙරලා හොඳට වතුර ටික මිරිකලා ගන්න. මම මේකෙන් දැනට මේ රෙසිපිය හදන්න ගන්න ටික අරගෙන ඉතුරු ටික හොඳටම වතුර තෙත මාත්තු කරලා ziplock එකක දාලා ෆ්‍රීසර් එකේ තියලා තියෙනවා. ආයි අවශ්‍ය වෙලාවට බැදලා හෝ මෙහෙම සම්බෝලයක් හෝ කන්න. ඉතින් මේ වගේ එකක් අපිට 3-4 වතාවකට ඇති. ඒක නිසා විසි කරන්න නැතුව මම මේක විශේෂයෙන්ම ලංකාවෙන් පිට ඉන්න අයට විසි කරන්න නැතුව කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් තමයි කියලා දැම්මේ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම බ්ලාන්ච් කරලා අරගෙන වතුර මිරිකලා මෙන්න මේ වගේ පාටක් එන්නේ. මං කිව්වේ කළු වෙනවා කියලා. මම මේකට කෙලවලු කෑලි දෙකක් තම්බලා අරගෙන තියෙනවා. කහ ලුණු ගොරක ටිකක් දාලා ඒකත් දැන් මේ ඔයාලට පේනවා මේ තියෙන්නේ තම්බලා මම මේ සම්බෝලෙට ගන්න කෙසෙල් මුව ටික. ඒක ගොඩාක් කළු පාටයි තැඹුවට පස්සේ. ඉතින් මෙහෙම එකක් ඉව්වනම් හරිම කැතයි. මම ඒක දැන් රස වැඩි කරගන්න කරන්නේ මාළු ටික තම්බලා ඉතුරු වෙච්ච ස්ටොක් එක මේ සැහැඳි දෙකක් විතර පොඩ්ඩක් තිබුණා වතුර එක. මම ඒක දාගන්නවා මේ කෙසෙල් මුව එකට තව අඩුපාඩුවට දෙහි ඇඹුල් ටිකකුත් දාගෙන ටිකක් වෙලා අනලා තියෙනවා. එතකොට මේ කෙසෙල් මුව කෑලි හරිම රසයි අර මාළු එකේ රස මේකට උරාගෙන එතකොට අර කළු පාට කියලා හිතෙන්න වෙලාවක් නැහැ. හරිම රසයි. ඉතින් කන්න හිතෙනවා කොහොමත්. මේ වගේ පැත්තකින් තියා ගන්නවා. දැන් අපි මාළු එකෙත් ලුණු ඇඹුල් ඒ වගේ දේවල් දාලානේ තියෙන්නේ. ඊට පස්සේ මේ සම්බෝලෙට මං ගත්තේ නයි මිරිස් එකක් ගත්තා. පිලුණු ගෙඩියකුයි තක්කාලි ඒ ටික ඉස්සලාම අනිත් දේවල් නැතුව ඒ කියන්නේ කෙසෙල් මුවයි මාළු එකයි නැතුව මම මේ ටික වෙනම සීසන් කරලා හදා ගන්නවා. මොකද අර දෙකේම දැන් ඇඹුල් දෙහි හැමදේම තියෙන නිසා මම මේ ටික අර තක්කාලි සම්බෝලේ වගේම හොඳට අනලා අරගෙන ඒකට දෙහි ලුණු ගම්මිරිස් කුඩු එහෙම රසායන එකතු කර ගන්නවා. මතක ඇතුව තක්කාලි වලින් කෑල්ලක් දෙකක් හොඳට පොඩි කරලා ගන්න. ඊට පස්සේ ඒ ටික දාගන්න ඔයාගේ කෙසෙල් මුව මිශ්‍රණයට. ඒ වගේම තම්බලා අර හොඳට පොඩි කරගත්ත මාළු ටිකත් එකතු කරන්න. මාළු කෑලි නොහිටින්න හොඳට පොඩි කරලා ගන්න. මොකද මාළු සම්බෝලයක් නෙවෙයිනේ කෙසෙල් මුවනේ. ඉතින් ඔක්කොම ටික මික්ස් කරලා ඊට පස්සේ ඉතින් කෑමට ගන්න තමයි තියෙන්නේ. මේක හරිම රසයි. ඇත්තට හදලා තියෙන කෙනෙක් නම් දන්නවා. හදලා නැත්තම් ඔන්න හදලා බලන්න. ඔක්කොම දේවල් අනාගෙන ඉතින් මදි පාඩුවට තව ලුණු ගම්මිරිස් දෙහි ඒ වගේ දේවල් ඕන නම් එකතු කරගන්න. මේකේ මේ කෙසෙල් මුව ටික තම්බන්නේ නැතුව ගැඹුරු තෙලේ බැදලා ගත්තොත් තවත් රසයි. එයා ෆ්‍රයි කරලා ගත්තොත් එහෙම රසයි. මං ඉතින් එදා මොනවා හරි තෙල් දාපු කෑම තිබුණ නිසා මේක හැදුවේ මෙහෙම. මේකත් බදින්න ඕනි කියලා හිතුවේ නෑ. තෙල් වැඩිපුර කන්න ඕනේ නැති නිසා. ඉතින් ඔයා තෙල් අඩු කෑම වේලක් තියෙන දවසක එහෙම හදනවා නම් මේක තම්බන්න නැතුව බැදලා ගන්න. එතකොට තවත් රසයි.
ඕක හදපු දවසේ උදේට මං කෑවේ ඉතින් මෙහෙම තමයි ඒ කෙසෙල් මුව සම්බෝලේ. ගෙදරම වේලගත්ත කරවල ටිකකට අල ටිකක් දාලා උයලා බිත්තරයක් එක තමයි. එහෙනම් thank you ඉතින් වීඩියෝ එක බලාගෙන හිටියට.